හායි කොහොමද ඔයාලට හුඟ කාලෙකින් මම මේ කරන වීඩියෝ එක. ඔයාලට මතකද මම දවස් 10කට ඕඩර් බාරගන්නේ නැහැ කියලා ට්‍රේනින් එකකට ගිහිල්ලා හිටියා. ඉතින් ඒ ට්‍රේනින් එක ගිහිල්ලා ආවට පස්සේ හිතා ගන්න බැරි විදියට මහ ගොඩාක් ඕඩර්ස් ඇවිල්ලා තිබ්බා. ඉතින් ඒ ඕඩර්ස් මං කට්ටිය මාව විශ්වාස කරලා සල්ලි බැංක් එකට ඩිපොසිට් කරපු හින්දා බෑ කියන්න බෑනේ. අනිවාර්යෙන් අපි ඒ ඕඩර්ස් දෙන්න ඕනේ. ඒක තමයි අපි බැඳලා ඉන්නවා කස්ටමර් කියන දවසට අපි දෙන්න ඕනේ. ඉතින් මම මහන්සිය බලන්නේ නැතුව ඒ ඕඩර්ස් වලට අද ලකලැස්ති වුණා. ඉතින් මේ ඕඩර්ස් එක කරන්න ගොඩාක් මට මහන්සි වෙනුණා. මොකද මේ ඕඩර් එක කරන දවසේ මගේ වැඩට එනවා කියපු එක්කෙනා එදා ආවේ නෑ. ඒ අසින් වැස්ස තොර තනියම මේක ඇත්තටම කරගන්න අමාරු වුණා. ඒ වුණාට මං කොහොම හරි කරලා මේ ඕඩර් එක දුන්නා. හැබැයි මාව වෙවුලන්න ගත්තා. ඔයාලා විශ්වාස කරනවද? උදේ නැගිටලා ඉඳලා මේ වෙනකම් මම තේ උගුරක්වත් වතුර උගුරක්වත් නැතුව තමයි මේ එක දිගට වැඩ කරන්න ගත්තේ. අම්මට නම් මම ඉතින් කඩින් මොනවා හරි ගෙනන් දුන්නා. මොකද මට උයන්නවත් ඒ වෙලාවේ ටයිම් එකක් තිබ්බේ නැති හින්දා. ඉතින් කොහොමද කියලා මේ ඕඩර් එක දෙනකොට ඇත්තටම බාධා ගොඩයි. එකක් කුරියර් එකට ඕන කරන ටයිම් එක කියලා මට දී ගන්න ඇත්තටම අපහසු වුණා. හැබැයි ස්තුති වෙන්න ඕනේ පොම්ප් කුරියර් සර්විස් එකට. මොකද අලව් බ්‍රාන්ච් එකෙත් එතකොට කුර්ණෑ බ්‍රාන්ච් එකෙත් ඒ දෙකොල්ල එකතු වෙලා කොහොම හරි කරලා මේ මගේ තිබ්බ පෙට්ටි ඔක්කොම ඕඩර්ස් ටික දෙපාරකට හරි එයාලා මට ඩිලිවරි කරලා දුන්නා. ඉතින් මේ මහන්සියෙන් මම ටට්ටක් ගාලා හදන්නේ දෙන්නේ 3 දිනකේ වැඩක් නෙමේ. ඔයාලා විශ්වාස කරනවද 25 දිනකගේ 30 දිනකගේ ඕඩර්ස් තමයි මම මේ යවන්නේ. ඉතින් මේ යවන ඕඩර්ස් වලට මම වගකීමක් දෙන්න ඕනේ. රස වෙනසක් වෙන්නේ නැතුව තියෙන්න ඕනේ. මම හරි බයයි තනියම මේ දේවල් කරන්න. ඒ කියන්නේ ලොකු ඕඩර්ස් එනකොට මම ඇත්තට සාමාන්‍යයෙන් කවුරු හරි ගන්නවා. හැබැයි ඉතින් අද මට වෙච්ච දේ එනවා කියපෙකින ආපු නැති හින්දා මං ගොඩක් කලබල වෙලා හිටියේ. නාටි ඉතින් වැඩේ නම් අතෑරියේ නැහැ. කලබලේ පැත්තකින් තියලා හරි කොහොම හරි කියලා මම වැඩේ කරන්න පටන් ගත්තා. හැබැයි ඉතින් ඒ ඇසේ ගෑස් ඉවර වෙලා බාධක නම් එමටයි. ඒ වුණාට බාධක අතිරින් යා ගන්න පුළුවන් කියලා කතාවකුත් තියෙනවනේ. ඉතින් මං කොහොම හරි කරලා මගේ මහන්සිය බලන්නෙත් නැතුව මට ඕන උනේ මේ ඩිලිවරි ටික කොහොම හරි කරලා ආද යාලා කුරියර් සර්විස් එකේ ඉන්න ටයිම් එකටත් කලින් දෙන්න. හැබැයි ඇත්තටම ටයිම් එකට කලින් දෙන්න බැරිනවා. ඔයාලා මේ වීඩියෝ එක දිගටම බලන්නකෝ. කුරියර් සර්විස් එකේ අන්තිමට ආපු එකන කොහොමද ආවේ කියලා. ඇත්තට මේ මිනිස්සු මාර මට ශක්තියක්. ඒ කියන්නේ මට මාර හයියක් දෙනවා. මේ වගේ වෙලාවක ඒ ශක්තිය ඇත්තටම නැතුවම බෑ. ඔයාලා බලනවාද මම මේ දොදොල් හැදි ගන්නවද කියලා? නෑ දොදොල් නෙමෙයි. මේ තමයි මම හකුරු පැණි කරන විදිය. සාමාන්‍යයෙන් හකුරු වටලප්පමකට හකුරු දාපුවම ඒ හකුරු කැට ගැහෙන්නේ නැති වෙන්න හොඳට කූරු ගන්න ඕනේ. ඊට පස්සේ තමයි කූරු ගාලා එක පැණි වගේ වුණාම තමයි අපි පොල් කිරි දාන්නේ. සාමාන්‍ය සමහර අය එක එක විදියට තමයි වටලප්පම් හදන්නේ. හැබැයි මේ මගේ ක්‍රමයනේ. ලේසි නෑ. ලොකු හට්ටියක හදනවා කියන එකත් ඇත්තටම ලේසි නෑ. හැබැයි ඉතින් ලේසි නෑ කියලා මං අතෑරියෙත් නෑ. කොහොම හරි කළා මම ඕඩර් එක නම් දැම්මා. ඔයාලා බලන්නකෝ මේ වීඩියෝ එක දිගටම. අය කමෙන්ට්ස් වල දාලා තියෙනවා මම දැකලා තියෙනවා මෙයා වටලප්පම් හදනවා හොඳයි හරි පිරිසිදුයි මෙහෙමයි කියලා. ඇත්තටම මම කෑමක් බීමක් හදනකොට හරි පිරිසිදුයි කියන්නේ මම කෙනෙක්ට කෑමක් දෙන යනකොට මං හරි ඒක ගැන ගොඩක් හිතනවා වැඩි. අඩු ගානේ මං ඔයාලා විශ්වාස කරන්න මාක්ස් එකවත් මං ගෙදරදී ගලවන්නේ කෑම එක හදලා ඉවර වෙනකන්. සමහර වෙලාවට මට අමතකත් වෙන අවස්ථා තියෙනවා මාක්ස් එක දාගෙන ඉඳලා. ඒ වුණාට වැඩේ වෙන්න ඕනනේ. රස්නේ දරාගෙන ඔය හිමාලය කියන්නේ මාර රස්නයක්. මගේ සාමාන්‍යයෙන් මං හදන තැන පිට කරන්න තැනක් නැති වුණාම ඒ බිල්ඩින් මගේ ඒ තියෙන කාමරේම රස්නේ. හැබැයි මට ඒ රස්නෙත් මං දරාගෙන ඉන්නේ මේ ඕඩර්ස් ටික දෙනකම් විතර නෙමෙයි. මට මේ කැම ටික හදලා ඉවරනකම් මොකද පිරිසිදුකම තමයි පළවෙනියෙන්ම තියෙන්න ඕනේ. මොකද මේක කන්නේ මිනිස්සෙක් අපි දෙන්නේ මිනිස්සෙක්ට පිරිසිදු දුන්නොත් දෙයක් තමයි තමන් කරන ජොබ් එක ඇත්තටම රඳා පැවතෙන. ඒක මගේ මතයක්. ඒ වගේම මම ඒක විශ්වාස කරන දෙයක්.
ඇත්තටම අමාරු කාර්යය තමයි හකුරු එකක් නිමින්න තියෙන එක. සාමාන්‍යයෙන් මම හකුරු පැණියක හදනකොට පහුවන්දා රෑ හදලා තියෙනවා. හැබැයි වැඩේ කියන්නේ එදා මං හොයන දවසේ පොල් තිබ්බෙත් නෑ. හරිම සෝචනීයයි. මොකද පොල් හොයාගන්න අමාරුයි මේ පැත්තේ. දැන් පොල් එන්න ගණන්. හැබැයි කට්ටිය හිතන්නේ පොල් තියනකල් නෑ. සමහර දවස්වල පොල් තියෙන අවස්ථා තියෙනවා. සමහර දවස්වල ඇත්තටම පොල් හොයාගන්න බෑ. එහෙම වුණාම මම පොල් හොයාගෙන ට්‍රීවිල් එකේ රුපියල් 2000ක් විතර වියදම් කරගෙන මං යන අවස්ථා තියෙනවා පොල් හොයන්න. මොකද වටලප්පන් වලට සමහර කට්ටිය ටින් කිරි දානවා, එතකොට පිටි කිරි දානවා, එතකොට මැගි පිටි කිරි පොල් කිරි දානවා. හැබැයි ඔරිජිනල් වටලප්පමක් මං හිතන විදියට වටලප්පන් කියන්නේ ඔරිජිනල් විදියට නා පොල් කිරි වලින් හදන එක තමයි රස. මොකද වටලප්පමක් මුස්ලිම් කට්ටිය මම දැකලා තියෙන විදියට ගොඩක් කට්ටිය හදන්නේ පොල් කිරි වලින්. ඒකෙන් තමයි අර වටලප්පම කියන වටලප්පම රසින්. හැබැයි මේකට මම එක තරහ වෙන්න එපා. මම මෙහෙම කිව්වට කට්ටියට එක එකන හදන විදිය වෙනස්. හැබැයි මං හදන්නේ ඇත්තටම පොල් කිරි දාලා. කීප දෙනෙක් මගෙන් අහලා තිබ්බා ඇයි අක්කේවා ස්ටීම් කරන එකට උඩට අර කවර වගේ තියලා තියෙන කියලා. ඇත්තටම මම මේකේ ස්ටීමර් එකේ වතුර ගොඩක් දාලා තියෙනවා. මොකද ඉක්මනට ස්ටීම් වෙන්න නා විනාඩි 15ක් ඇතුළත මම ස්ටීමර් එක මගේ වටලප්පන් කිලෝ 15ක් විතර තැම්බෙනවා. එතකොට ඒ තැම්බෙන ප්‍රමාණය හොඳට හුමාලේ තියෙන්න ඕන හින්දා වතුර දානවා. මේ ස්ටීමරේට වතුර දාපුවාම මූඩිය හොඳට තද වුණේ නැත්තම් අර හුමාලේ ගහනකොට මූඩිය උඩට යන්න පුළුවන්. ඒක අනතුරුදායකයි. ඒ හින්දා තමයි මම ස්ටීමර් එකට උඩින් ගෝණි වැලි ගෝණි දෙකක් තියන්නේ. ඔන්න ඉතින් මම තම්බලා ඉවරයි. පටපට ගාලා ඔය භාගයක් තව තියෙනවා. තව භාගයක් තම්බන්නක් තියෙනවා. ටට්ටක් ගාලා වැඩ කරන ඒ අසෙම බලනත් එක්ක මේක තැඹිලාද නැද්ද කියලා එහෙම තමයි ඉතින්. ඔන්න අන්තිමේට තැඹුවා මට අමතක වුණා මේක වීඩියෝ එකක් කරන්න ඕනේ කියලා. මේ තියෙන්නේ කුරියර් සර්විස් එකේ දෙවෙනි පාර්ට ඇවිල්ලා අරන් ගියේ අයියා. එයා හැබැයි හදිසියේ බෑග් එකේ තමයි අරන් යන්න ආවේ. මොකද එයාට යන්න එකක්වත් තිබ්බේ නැතු. ඒ අතරින් නම් ඒ අයියාට ගොඩක් ස්තුති. මහ රෑ වෙලා පැක්ටික කොහොම හරි කියලා ගෙනියන්න එයා ආවා. මං හිතන්නේ ওই බෑග් එකේ කිලෝ 15ක් විතර බරයි. ඒත් මං එහුවයි අරන් යන්න පුළුවන්ද කියලා නෑ. එයාට ඒක පුළුවන් බය වෙන දෙයක් නෑ නංගි පරිස්සමෙන් ගිහින් දෙන්නම් කියලා. අන්තිමේ අවසානය තමයි මේ උදේ ඉඳලා පටන් ගත්ත යුද්ධේ හුස්මකින් නිවා කරේ මෙන්න මේ විදිහට. ආදරණීය ඔයාලට ගොඩක් ස්තුතියි. ඔයාලා දෙන ආදරයට මං වෙන මහන්සියට ඇත්තටම මේකට කියන්න වචන නැහැ. මට මහන්සි. නමුත් මං සතුටුයි. මොකද මේ මහන්සියේ අවසානය තමයි ලස්සම රස වටලප්පමක් ඔයාලා රස විඳින එක තමයි මං ආසම දේ. මං දකින්නම කැමති දේ. ඉතින් මේ මහන්සිය ගැන මොකටද? ඉතින් මට හයියක් වෙන ඔයාලා හැමෝටම මම ආදරේ. ගොඩක් ආදරේ. ඉතින් ආයි හම්බෙමු. ගිහින් එන්නම්.